ගුඩ් මෝනින් ට්‍රැවලර්ස්. අද නුවරඑළිය ඇවිල්ලා කරන දෙවෙනි වීඩියෝ එක. ඊනම් සෑහෙන වැස්ස තිබ්බා. අපි මේ පිදුරුතලාගල ගියා. අද යනවා හෝටන් ප්ලේස්. එතන මාර ලස්සන පරිසරයක් තියෙන්නේ. මේ හෝටන් ප්ලේස් ගිහිල්ලා නෙළුමල් බලලා එන්න තමයි හිතාගෙන ඉන්නේ. ආයේ මේ පාරෙම අපි ඉතින් ගිහිල්ලාම හම්බෙමු. ඔන්න ඉතින් අපි නුවරඑළියේ ඉඳලා අඹේවල පැත්තට යන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවා. මෙතන අර පේන තැන තමයි ගෝස්ට් හවුස් එක කියන්නේ. ඉතින් ගෝස්ට් හවුස් එක කිව්වට ඒක ඇත්තටම හොටල් එකක්. පාකිස්තාන ජාතිකෙක් විසින් තමයි මේක හදන්න පටන් ගන්න තියෙන්නේ. දැන් මේ හොටල් එක හදන එක අතරමඟ තරලා දාලා තියෙනවා. මොකද නඩකටයුත්තක් යනවා කියලා තමයි ආරංචි තියෙන්නේ. හොටල් එක ගැන කිව්වොත් ඒක හදනකොට නවීන තාක්ෂණය යොදාගෙන වෝල්මේට් පවා හීටින් සිස්ටම් එකකින් තමයි හදන්න හිතාගෙන ඉඳලා තියෙන්නේ. අපරාධය ඇත්තටම සුපිරි ලොකේෂන් එක හැදෙන්න තිබ්බ සුපිරි හොටල් එකක්. අතරමඟ නතර කරලා දාලා තියෙනවා. ඉතින් ගෝස්ට් හවුස් එකත් පාස් කරගෙන මේ පිළිමාන්නත් පාස් කරගෙන ආපුවම අපිට හම්බෙනවා ඊළඟට කන්දැල ජලාශය. ඉතින් කන්දැල ජලාශය ගැන කිව්වොත් මේක ඇත්තටම කැම්ප් කරන්න පුළුවන්. මේක බෝට් සවාරිය යන්න පුළුවන්. එහෙම මෙතන ඇත්තටම ලස්සන තැන. ඩී.එස්. සේනානායක මහත්තයා තමයි මේක හැදුවා කියලා කියන්නේ. ඉතින් මේකට වතුර හම්බෙන්නේ උල්පත් ජලයෙන්ලු. බලන්න ඕක තියෙන ලස්සන. ඔන්න ඉතින් අපි කැමරා නතර කරා කන්දේල ජලාශයේ ඉඳලා හෝටන් ප්ලේස් එකට කිලෝමීටර තව තියෙනවා 16ක් 17ක් විතර. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මෙතනින් එහාට යනවා කියන්නේ වෙනම ලෝකයකට යනවා වගේ. ඒ දැනෙන හැඟීම කියලා නිම කරන්න බෑ. අඹේවැල හයිලන්ඩ් වල තෘණභූමි මේ දෙපැත්තේ පිටලා තියෙනවා. බලන්න ඔක එතන පාරක් මැදින් වැටලා තිබු මාරම ලස්සනක් තියෙන්නේ. ඒ වගේම සුළං විදුලිය නිපදවන පෑන් මේ එහා පැත්තේ තියෙනවා. ඇත්තටම මාරම ලස්සන පාරක්. ඉතින් අඹේවැල ඉඳලා හෝටන් ප්ලේස් පැත්තට යද්දි අපිට හම්බෙනවා අඹේවැල රේල්වේ ස්ටේෂන් එක, හයිලන්ඩ් කිරි ෆැක්ටරි එක, ඊට පස්සේ පට්ටිපොළ රේල්වේ ස්ටේෂන්. ඉතින් අන්න අපිට පට්ටිපොළ පැත්තේ ඉඳලා අඹේවැල පැත්තට යන ට්‍රේන් එකකුත් බලා ගන්න පුළුවන් වුණා. මට හදිසියට කැම් එක හරව ගන්න බැරි වුණා මේ හරි පැත්තට. ඉතින් බලන්න ඔක තියෙන ලස්සන. පට්ටිපොළ ස්ටේෂන් එක පාස් කරලා ආපුවාම මෙතන තමයි අර මේ වයිරල් වෙච්ච ඇල තියෙන්නේ. ඉතින් මෙතන ඇත්තටම ලස්සන තැනක්. ඔන්න ඉතින් අපි උඩටම ආවා. ඉතින් මෙතන පල්ලෙහා පේනවා අඹේවැල පැත්ත. බලන්නකෝ තියෙන ලස්සන. ඉතින් ඔන්න අපි හෝටන් ප්ලේස් වලට ආවා.
මෙතනින් තමා ටිකට් ගන්න තියෙන්නේ. ඉතින් ටිකට් එක කරන් අපි යන් ඇතුළට. හොටන් ප්ලේස් සෙන්ට්‍රස් එකේ ඉඳලා පොඩි දුරක්කාපම මිට 400ක් වගේ දුරක්කාපම අපිට හම්බෙන තොටුපොළ කන්ද. ඉතින් ලංකාවේ කඳුවලින් හතුරනයට උසම කන්ද තොටුපොළ කන්ද මීටර් 2357ක් අඩිවලින් ගත්තොත් 7733ක් මේ කන්ද උසයි. තොටුපොළ කන්ද ඉස්සර ගණනය කිරීමට අනුව තුන්වෙනි ස්ථානයේ තිබිලා තියෙන්නේ. පසු කාලීනව ඒක හතරවෙනි ස්ථානය දක්වා ගිහිල්ලා තියෙනවා. මොකද ටොප්පාසිල් කන්ද මෑත කාලීනව ගණනය කිරීමේදී තොටුපොළ කන්දට වැඩිය උසයි කියලා නිගමනය කරලා තියෙනවා. ඉතින් තව දෙයක් කියන්න තියෙනවා. තොටුපොළ කන්ද තරණය කරනවා නම් කිලෝමීටර් 2ක් විතර යන්න තියෙනවා. ලංකාවේ තියෙන ඉතාම පහසු හයික් එකක්. ඕන කෙනෙකුට ගිහිල්ලා පහසුවෙන් එන්න පුළුවන්. ඔයාලත් හොටන් ප්ලේස් එනවා නම් අනිවාර්යෙන් තොටුපොළ කන්දත් තරණය කරලා යන්න. ඉතින් තොටුපොළ කන්දත් පාස් කරගෙන ආපුවම අපිට හම්බෙනවා මෙන්න මේ වගේ ලස්සන නිස්කලංක ලොකේෂන් කීපයක්. ඇත්තටම මේ පාර දිගටම ලෝකාන්තයට යනකම් මාරම ලස්සන ලොකේෂන් ටිකක් තියෙනවා. ඉතින් ඔන්න අපි ආවා හෝටන් ප්ලේස් නැෂනල් පාර්ක් එක්කාවට. ඉතින් මෙතනින් තමයි සොඳුරු ගමනාන්තයකට යන පාර වැටලා තියෙන්නේ. ඉතින් මෙතෙන් එන විදි කිහිපයක් තියෙනවා. එකක් තමයි අපි ආපු විදිය. ඒ කියන්නේ නෝරේලිය, අඹේවැල, පට්ටිපොළ හරහා හෝටන් ප්ලේස් එන එක. ඉතුරු පැත්ත තමයි ඔහිය පැත්තෙන් එන එක. ඒ පැත්තත් මාරම ලස්සන පාරක් තියෙන්නේ. අපි මේ ආවා වගේම මාරම ලස්සන පාරක් තියෙන්නේ. තව එක විදිහක් තියෙනවා. ඇත්තටම ඒ පාර පට්ට අමාරුයි. ඒක තමයි යකාගේ පඩිපෙළ පැත්තෙන් එන එක. ඒ පැත්තෙත් පරිසරයේ සුන්දරත්වය ඉතාම ඉහළයි. උනාට එන්න ටිකක් අමාරුයි. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. ඔයාලා මොන පාරේ ආවත් මොන විදිහට ආවත් පරිසරයේ රැකගෙන ටොපි කොලයක්වත් දාන්න නැතුව එනවනම් තමයි හොඳ. මොකද ඔකටිට පේනවා නේද මේ කට්ටිය පරිසරය රැකගන්න කරන කැපකිරීම. ඉතින් මෙතනින් එහාට ටොපි කොලයක්වත් අරන් යන්න දෙන්නේ නැහැ මේ කට්ටිය. ඉතින් ඔයාලත් එනවනම් අනිවාර්යෙන් පරිසරය රැකගෙන පරිසරයට ආදරය කරගෙන ගෙනෙන දේවල් නොදිරන දේවල් ආයේ ගෙදර අරන් ගිහිල්ලා නිසි ලෙස බැහැර කරන්න වග බලා ගන්න. ඉතින් තව දෙයක් කියන්න තියෙනවා. මේකට ඇතුල් වෙද්දිම අපිට හම්බ වෙනවා කෞතුකාගාරය. ඉතින් ඒ කෞතුකාගාරයත් අනිවාර්යයෙන්ම බලලා යන්න. මොකද අපි නොදන්න දේවල් ගොඩක් තියෙනවා ඒකේ. ඉතින් මේ බිල්ඩින් එක ගැන කිව්වොත් ඉංග්‍රීසි ජාතිකයෙක් වෙන තෝමස් පා විසින් තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් පසු කාලීනව ඒක පවර්ලා දෙනවා සංචාරක අමාත්‍යාංශය. ඉතින් සංචාරක අමාත්‍යාංශයේ හොටලයක් විදිහට පාවිච්චි කරලා ජාතික වනෝද්‍යානයක් වුණාට පස්සේ දෙනවා වනජීවි දෙපාර්තමේන්තුවට. මේක තමයි බෝඩ් එක. මොකද පුංචි ලෝකාන්තයට කිලෝමීටර් 2ක් තියෙනවා. ලෝකාන්තයට 3යි, බේගසෙල්ලට 5යි. එතකොට මේ පැත්තෙන් ගියොත් බේගසෙල්ලට 1.7යි, ලෝකාන්තයට 4යි, පුංචි ලෝකාන්තයට 5යි. එහෙනම් මම කියන්නේ මේ පැත්තෙන් ගියා නම් හොඳයි වගේ. මොකද කඳුත් කැඩිය සෙට් වෙන්නේ නැහැ මේ පැත්තෙන් ගිහිල්ලා. ඒක තරම ඉන්නේ. ඉතින් අපි මේ ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳලා ඊටර 2000කට වඩා උස. ඉතින් මේක තමයි ලංකාවේ එකම හා විශාලතම තැන්. අක්කර 7000ක් විතර වපසරියක් මේ තැන්නේ තියෙනවා. බලන්නකො තියෙන සුන්දරත්වය. ඉතින් ඔයාලා දන්නවද ඉස්සර හෝටන් ප්ලේස් වලට කියලා තියෙන්නේ මහ වැලි තැන්.
එහෙමත් නැත්නම් මහා එලි තැන්න. ඉතින් මේ නම පට බැඳිලා තියෙන්නේ මහවැලිගඟ පෝෂණය කරන අග්‍රවය මෙහි තියෙන හින්දා. ඉන්පසුව රොබර්ට් විලියම් හෝටන් කියලා ආණ්ඩුකාරවරයෙක් මෙහි එනවා සුන්දරත්වයට. ඉතින් ඒ ආණ්ඩුකාරවරයා මේ සුන්දරත්වය දැකලා එයාගේ නමේ කෑල්ලක් යොදාගෙන මේ තැනට හෝටන් කියලා නම තැබුවා. ඉතින් එදා ඉඳලා අද වෙනකන් අපි හෝටන් කියලා තමයි මේ තැනට කියන්නේ. ඔන්න අපි ආවා පුංචි ලෝකාන්තික. ඉතින් මෙතන ඉඳලා ප්‍රපාතය තියෙනවා මීටර් 270ක්. මීදුමින්ද මුකුත් පේන්නේ නැහැ. හැබැයි මෙතන ඉඳලා බලන්න පුළුවන් ආදරකන්ද වංගඩිකල ඉදල්ගස් ඉන්න සමනල වැව ජලාශය වගේ දේවල් මෙතන ඉඳලා බලා ගන්න පුළුවන්. ඔයාලත් එන්න. අනිවාර්යෙන් මේ සුන්දරත්වයේ විඳලා යන්න. ඉතින් හොන්න අපි ආවා ලෝකාන්තයේ ගාවට. මෙතන ඉඳලා මීටර් 870ක් ප්‍රපාතය තියෙනවා. එතන ඉඳලා බලන්න පුළුවන් රත්නපුර දිස්ත්‍රික්කයේ නන්පේරියල් වතුයාය, හිරිකැටි ඔය වගේ ගොඩක් ලස්සන දේවල් බලන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ මේ දුම හින්දා මොකුත්ම පේන්නේ නැහැ. අපි ඉතින් නෙළුම් මල් බලන්නත් එක්කනේ ආවේ. ඒ ගැනත් ටිකක් කියන්න. ලෝකයේ නෙළුම් විශේෂ 300ක් විතර තියෙනවා. ඒ අතරින් ලංකාවේ විශේෂ 31ක් වගේ හැදෙනවා. ඉතින් හෝටන් වල නෙළුම් මල් 6ක් විතර පහසුවෙන් දකින්න පුළුවන්. ඉතින් මේ නෙළුම් මල් පිපෙන කාලෙට මහ එළිය. එහෙමත් නැත්නම් හෝටන් තැන්න. සුදු, දම්, රතු, රෝස පාටින් බැබලෙනවා. ඉතින් අවුරුදු 12කට වරක් මේවා පිපෙන මල් විශේෂේ අය අපිට දකින්න පුළුවන් වෙන්නේ 2037. ඉතින් මේ ගහේ මල හැදුනට පස්සේ ගෙඩි හැදිලා බිමට වැටුණාට පස්සේ ගහත් මැරෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔයාලත් එන්න මේ සුන්දරත්වයේ විඳින්න. එක මලක්වත් කඩන්න එපා. මේ පරිසරයට කිසිම හානියක් කරන්න එපා. ඇවිල්ලා සුබහදාම විඳලා යන්න. වහිනවා සිරි වෙන්න. බලන්න ඔකට පෙන්වන්න දෙයක් තියෙනවා. බලන්න මේ කොයි තරම් ලස්සනද කියලා. මාරම ලස්සනක් තියෙන්නේ. ඒ වගේම සීතලක් මීදුමක්. ඉතින් පරිසර සුන්දරත්වය බලාගෙන පුංචි ලෝකාන්තය බලාගෙන අපි බේකස් ඇල්ල ගාවට ආවා. ඉතින් මෙතනින් තමයි බේකස් ඇල්ලට යන්න තියෙන්නේ. අපි පල්ලෙහාටම ගිහිල්ලා බලමු ඒකේ සුන්දරත්වය කොහොමද කියලා. හෝටන් ප්ලේස් ලස්සන කරන තවත් එක් දිය ඇල්ල බේකස් ඇල්ල. ඉතින් මේක සැමුවෙල් බේකස් විසින් තමයි හොයාගෙන තියෙන්නේ. මේක මීටර් 20ක් උසයි. බලන්නකො තියෙන ලස්සන. මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් මේ මට පල්ලෙහෙන් පේන්නේ චිමිනි ඇල්ල. චිමිනි ඇල්ල ගාව තමයි හෝටන් ප්ලේස් වල කැම්පින් සයිට් එක තියෙන්නේ. ඔයාලත් කැම්ප් කරන්න කැමති නම් මෙතන ඇවිල්ලා කැම්ප් කරලා යන්න පුළුවන්.
ඉතින් ඔන්න අපේ හෝටන් පලේස් ගමන ඉවරයි. මම ගොඩක් දේවල් දන්න දේවල් ලෝගටට කිව්වා. ඉතින් ඔයාලත් ඇවිල්ල ඉඳල දැකල අහලා යන්න මේ පරිසර සුන්දරත්වය පරිසර හානියක් නැතුව මේ සුන්දරත්වය විඳල යන්න. ඉතින් පරිසරයට ආදරය කරන කෙනෙක් එන්න ඕනෙම ගමනක් මේ ගමන අනිවාරෙන් ඇවිල්ල යන්න මේ සුන්දරත්වය විදල යන්න. ඉතින් එහෙනම් මගේ channel එකත් subscribe කරලා like එකක් දාලා share පාරක් දාන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙන තුරු ඔබට සුබ දවසක්.